අවුරුදු ගණනාවක් පුරාවට ඔයා හවුලේ භුක්ති විඳින ඉඩමේ කොහොමද මේ හවුල් කියන තත්ත්වය නිරවුල් කරගන්නේ කියලා ඔයා කල්පනා කරනවාද? එහෙම නැත්නම් බැංකුවෙන් ණයක් ගන්න ගිහිල්ලා හරි ඔයාගේ ඉඩම වෙන පාර්ශ්වයකට විකුණන්න ගිහිල්ලා හරි ඔයාගේ ඉඩම නොබෙදූ ඉඩමක්, ඒ නිසා ඒ නොබෙදූ තත්ත්වය නිරවුල් කරගෙන එන්න කියලා ඔයාට කවුරු හරි කිව්වද? එහෙනම් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරමු කොහොමද ඔයාගේ ඉඩමේ තියෙන නොබෙදූ තත්ත්වය, එහෙම නැත්නම් හවුල් තත්ත්වය ඉවත් කරලා නිරවුල් ඉඩමක් බවට පත් කරගන්නේ කියන කාරණාව. මුලින්ම අපි කතා කරමු කොහොමද ඉඩමක් හවුල් එහෙම නැත්නම් නොබෙදූ තත්ත්වයට පත් වෙන්නේ කියලා. ඔයා දැන් භුක්ති විඳින ඉඩම ඔයාගේ අම්මා තාත්තා, කිරියම්මා කිරියත්තා, එහෙම නැත්නම් මුතුන් මිත්තන් වගේ පරම්පරාවෙන් පැවතගෙන එන ඉඩමක් කියලා හිතමු. එතකොට මේ ඉඩම ඒකේ මුල් අයිතිකාරයා මිනින්දෝරුවරයෙක් මාර්ගයෙන් මනින්නේ නැතුව එයාගේ දරුවන්ට, සහෝදර සහෝදරියන්ට හරි වෙනත් පාර්ශ්වයකට හරි තෑගි දීමක් හරි විකිණීමක් හරි කරලා තියෙන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණාවෙන් එතන නොබෙදූ අයිතියක් නිර්මාණය වීමක් සිද්ධ වෙනවා. ඔයාට මේ තත්ත්වය පැහැදිලි වෙන්න මම මෙතනදී උදාහරණයක් අරගෙන කතා කරන්නම්. අපි උදාහරණයේ විදිහට ඔයාගේ ඉඩමේ නම අඹගහමුල වත්ත කියන පර්චස් 80ක් විශාල ඉඩම විදිහට ගමු. මුලින් මේ කියන අඹගහමුල වත්ත කියන පර්චස් 80ක් විශාල ඉඩම තිබ්බේ ඔයාගේ තාත්තට. ඔයාගේ තාත්තා මේ ඉඩම එයාගේ දරුවෝ 5 දෙනාගේම නම දාලා සින්නක්කර ඔප්පුවකින් හරි තෑගි ඔප්පුවකින් හරි පවරනවා. එතකොට ඔයා ඒ දරුවන් අතරින් කෙනෙක්. දැන් ඔයාට අඹගහමුල වත්ත කියන පර්චස් 80ක් විශාල ඉඩමෙන් නොබෙදූ පහෙන් එක පංගුවක අයිතියක් තියෙනවා. ඔයත් මේ ඉඩම ඔයාගේ සහෝදර සහෝදරියන් 4 දෙනෙක් එක්ක අවුරුදු ගාණක් ඔයාලගේ කටවචනය මත මට මේ කොටස, ඔයාට මේ කොටස කියලා ඔයාලා අතර බෙදාගෙන භුක්ති විඳිනවා. ඊට පස්සේ ඔයත් ඔයාගේ දරුවෝ දෙන්නට අඹගහමුල වත්ත කියන පර්චස් 80ක් විශාල ඉඩමෙන් ඔයාට තියෙන නොබෙදූ පහෙන් එක පංගුවෙන් නොබෙදූ දෙකෙන් එක පංගුව ගානේ ඔප්පුවකින් ලබා දෙනවා. ඔන්න ඔය විදිහට අඹගහමුල වත්ත කියන පර්චස් 80ක් විශාලව තිබ්බ ඉඩම ඔයයි ඔයාගේ සහෝදරයෝයි එයාලගේ දරුවෝයි අතර නොබෙදූ එහෙම නැත්නම් හවුල් ඉඩමක් බවට පත් කරගත්තා. දැන් මම කියපු උදාහරණයත් එක්ක ඔයාලට තේරෙනවා ඇති කොහොමද හවුල් අයිතියක් නිර්මාණය වෙන්නේ කියන කාරණාව. එහෙනම් අපි බලමු කොහොමද මේ හවුල් අයිතිය තියෙන ඉඩම නැවතත් නිරවුල් අයිතියක් තියෙන ඉඩමක් බවට පත් කරගන්නේ කියලා. මේකට උත්තරයත් මම කලින් කියපු උදාහරණයෙන්ම පැහැදිලි කරන්නම්. මම කියව විදිහට පර්චස් 80ක් විශාල ඉඩමින් ඔයාට හම්බුන නොබෙදූ පහෙන් එක පංගුවේ අයිතිය ඔයාගේ දරුවෝ දෙන්න අතර නොබෙදූ දෙකෙන් එක පංගුව බැගින් ලබා දුන්නානේ. දැන් ඔය දරුවන් දෙන්නගෙන් එක්කෙනෙක් බැංකුවෙන් ණයක් ගන්න යනවා කියලා හිතමු. එතකොට ඔන්න බැංකුව කියනවා ඔයාට තියෙන නොබෙදූ අයිතියක්, ඒ නිසා මුලින්ම මේ තත්ත්වය නිරවුල් කරගෙන එන්න කියලා. මෙතනදී ඔයාලට අයිතිය නිරවුල් කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඔය පර්චස් 80ක් විශාල ඉඩම බෙදාගත්ත පාර්ශ්වයන්. ඒ කියන්නේ ඔයාගේ සහෝදර සහෝදරියන්, එයාලගේ දරුවෝ, එහෙම නැත්නම් වෙනයම් පාර්ශ්වයකට ඔය කියන දේපල විකුණලා තියෙනවා නම් ඒ පාර්ශ්වයන් හරි සියලුම දෙනා එකතු වෙලා මිනින්දෝරුවරයෙක් හම්බ වෙලා ඔයාලා දැන් භුක්ති විඳින පර්චස් 80 ඉඩම දැන් භුක්ති විඳින ආකාරයටම මැනලා වෙන් කරගෙන ඒ ප්ලෑන් එකත් අරගෙන සියලුම පාර්ශ්වයන් නතාරිස්වරයෙක් හම්බ වෙලා බෙදුම් ඔප්පුවකට යන්න පුළුවන්. මේ විදිහට බෙදුම් ඔප්පුවකට ගියොත් අඹගහමුල වත්ත කියන පර්චස් 80ක් විශාල ඉඩම දැන් භුක්ති විඳින ආකාරය අනුව බෙදාගෙන හවුල් අයිතිය නැති නිරවුල් ඉඩමක් බවට පත් කරගන්න ඔයාට පුළුවන්. මේ විදිහට බෙදුම් ඔප්පුවකට යන්න ඔය පර්චස් 80 ඉඩමේ හවුල් අයිතියක් තියෙන යම්කිසි පාර්ශ්වයක් කැමති නැහැ කියලා හිතමුකෝ. ඒ වගේ වෙලාවක ඔයාගේ දරුවට පුළුවන් එයා භුක්ති විඳින ප්‍රමාණය මිනින්දෝරුවරයෙක්ට කියලා මැනලා වෙන් කරගෙන ඒ ප්‍රමාණයට ඔය ඉඩමේ අනිකුත් හවුල් අයිතිකරුවන් අයිතිවාසිකම් කියන්නේ නැහැ කියලා එයාලගෙන් අයිතිවාසිකම් අත්හරින ප්‍රකාශන ඔප්පුවක් උදාරිස්වරයෙක්ට කියලා සාදාගෙන ඒක ලියාපදිංචි කරගන්නත් පුළුවන්. එතකොටත් අර මං කලින් කියපු විදිහටම නොබෙදූ තත්ත්වයේ ඉවත් වීමක් සිද්ධ වෙනවා. මේ විදිහටත් ඉඩම බෙදලා වෙන් කරගන්න බැරිම නම්
ඉඩමේ හවුල් අයිතිකරුවන් අතර භුක්ති විඳින ආකාරය ගැන මොනම හෝ ගැටලුවක් තියෙනවා නම් ඒ වගේ වෙලාවක ඔයාලට පුළුවන් දිසා අධිකරණය ගොනු කරන බෙදුම් නඩුවක් මගින් ඉඩම බෙදා වෙන් කරගෙන හවුල් අයිතිය අවසන් කරගන්න. හැබැයි මේ ක්‍රමය වැඩි කාලයක් ශ්‍රමයක් වගේම මුදලකුත් ඈවෙන ක්‍රමයක් කියන කාරණාවත් මෙතනදී කියන්න ඕන. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට ඔයාගේ ඉඩමේ හවුල් අයිතිය ගැන තිබ්බ ලොකු ගැටලුවක් විසඳා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. තවත් මේ වගේම ගැටලු ගණනාවකට තියෙන නීතිමය සහන ගැන අපි ඉදිරියේදී කතා කරමු. ඉතින් අපේ Facebook account එක වගේම YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.